ඔයාලට තියෙනවා මෙන්න මේ දැකලා තියෙන ඇති සාමාන්‍යයෙන් ඔයාලා ඔය මැෂින් වලින් විසි කැටි වලින් පාරවල් අයිනේ ඔයාලගේ වැටවල් අයිනේ තියෙන ඒවා ඔයාලා ආච්චිලා සීයලා ගෙනල්ලා ඔය කොහොම හරි ගහක හරි කමන්නේ පැල කරලා ඇති මේ ඔයාලට හොඳට පේනවා ඇතිනේ මේ තමයි හීරැස්ස ගහක හරි එල්ලලා ඇති ඒවා විනාශ කරන්න එපා මොකක්ද දන්නවද මේ ලං කරලා පෙන්නන් ඔයාලට මේ තියෙන්නේ මෙන්න හීරැස්ස කියන ಜಾති බෙහෙත හොඳේ මේක ඇවිල්ලා ඊටමත් දිව්‍ය ඖෂධයක් වගේ තමයි මේ අරස සමාරුවට. මේ අරස සමාරුවට සාමාන්‍යයෙන් කට්ටිය කියන්නේ නැහැ දුර්ලභයි. ඒ වගේම මම ඔයාලට කියලා දෙන්නම්. මොකද අත්දැකීමෙන් කියන්නේ මටත් ඔය රෝගේ තිබ්බා. දැන් සෑහෙන්න සුවයි. එතකොට මම ඔයාලට එක කියන්න තමයි මේ අපේ පුතත් එක්කලා ආවේ. මේ කොමාරි මේකෙන් දැන් පුතා කියන්නේ ඕකෙන් දැන් මොකද කරන්නේ? අප්පච්චි දැන් කරපුදී මේකෙන් සාමාන්‍යයෙන් ඔන්නම් මෙන්න මේ විදියට ඔක් කඩලා ඊට පස්සේ මේකේ කීර අයින් කරන්න ඕන මේ තියෙන කීර අජිත් අයින් කරන්න ඕකේ මෙන්න මේ කීර දෙපැත්තේ තියෙනවා කීර දෙකක් මේ කීර දෙක අයින් කරනවා දෙපැත්තේ ඔව් මුරුංගා සුද්ධ කරනසේ මෙන්න මේ කීර අයින් කරනවා මේකේ ගන්නේ දල්ල මේ පැහිච්ච ගන්න එපා මෙන්න මේ දල්ල කීර අයින් කරන්න අයින් කරලා මෙන්න මේ විදියට කඩා ගන්න කඩාගෙන ඔන්න ඔය මේ කීර අයින් වෙන්නේ මේ අයින් කරලා ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔයාලා ඔය තෙල් දාලා මාළු පින්නක් කනවා වගේ තුන් පාරක් කාලා අපිට කියන්නකෝ අපි මේ බොරුවක්ද කිව්වේ ඇත්තක්ද කිව්වේ කියලා ඔය අරස සමහර තියෙන කට්ටියට සාමාන්‍යයෙන් ගුද මාර්ගයේ පාත් වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේකේ තුන් පාරක් අද්දි සාමාන්‍යයෙන් ඔයාලට දැනෙයි මේකේ වෙනස මොකද අසනීප දන්න මනුස්සය තමයි අසනීප ගැන ඔය බෙහෙත් හොයන්නේ ඔය දන්නේ නැති කට්ටියට බෑ මෙන්න මේ විදිහට අයින් කරා මෙන්න මේ විදිහට අයින් කරලා ඊට පස්සේ මේක සම්පූර්ණම කීර අයින් කරලා පොඩියට කපා ගන්න. සාමාන්‍ය මුරුංගා කපනවා වගේ මෙන්න මේ ගාන කෑලි මෙන්න මෙම කොටු කපාගෙන මේක තම්බන්න. හරිද? මේක ඉස්සලාම තම්බලා සාමාන්‍යයෙන් තම්බලා උයන විදිහට. ඔය තෙල් දාලා උයන්නේ මාළු පින්න. ආන් ඒ විදිහට දෙයිනේ කියලා උයලා කන්න තුන් පාරක් කාලා අපිට ප්‍රතිඵල කියන්න ඊට පස්සේ ඔයාලට දැනේ මේ බෙහෙතේ කොච්චර ගුණයක් තියනවද කියලා. සාමාන්‍ය චූට්ටක් සෙවල ගතිය තියෙනවා. ඒ වගේම පොඩ්ඩක් චූටි කට කැසීමක් තියෙන කට නෙමෙයි උගුර වගේ පොඩ්ඩක් කහනවා. මොකද ඉව්වත් කහනවා ඒක. කහනවා කියලා ඒක ගණන් ගන්න එපා. මේ කහනවා කොට මහා කැසිල්ලක් නෑ. හබරල කෑවා වගේ නෙමෙයි. මේක හරිම දුර්ලභ බෙහෙතක්. අපි දන්නෙත් නෑ. මටත් මේ ඇත්තට මටත් අසනීප වැඩි වෙලා තියෙද්දි මෙන්න මේ අපේ පරණම මාමා කෙනෙක් එයා තමයි මට මේ විස්තරය කිව්වේ මං ඇත්තට මේක කරා දින 3යි කෑවේ ඇත්තටම තිබ්බේ තත්ත්වේ කොහෙන් ගිය කියලාවත් මම දන්නේ නැහැ දැන් ඇත්තටම සෑහෙන සුවත්වයකට තියෙනවා කේසර මොකුත් කියන්න තියනවද ඈ අප්පච්චි විඳ බුදුකෝ ආ දන්නවනේ ඒකින්ද දැන් කේසරත් එනවා මේවට සම්බන්ධ වෙන්න මොකද මේ ඔයාලට හොඳ දෙයක් කියලා දෙන්න නරක දෙයක් නෙමෙයි මේ තියෙන දැන් අප්පච්චිට කඩාගෙන යන තමයි මොකද අප්පච්චි තාම ඔය මේ අසනීප වුණාට ඒක අපි ආයෙ නැවත එයිද කියන එක පරමාර්ථය දන්නේ නැහැ. ඒකින්ද අපි අනිවාර්යයෙන්ම සතියකට එකපාරක් මම අනිවාර්යෙන් කනවා. මොකද ඒක ඒ තරමට හොඳ